එහෙමද නංගියේ? ඔව් අක්කේ. උදෙන්ම ඉස්පිතාලෙට එක්කන් ගියා. ගියා විතරයි එහෙම්ම නතර කරන්න කිව්වා. අනික වයසත් වැඩිනේ අක්කේ. ඒක නිසා දොස්තර මහත්තයාත් කිව්වා වැඩි මොකුත් කරන්න බෑ කියලා. අපි බලමුකෝ. අපිත් හෙට උදෙන්ම ඇවිල්ලා යන්න එන්නම්කෝ. හරි අක්කේ. ඇවිල්ලා මොකද්ද කරන්න පුළුවන් කියලා අපි බලමු. කීයටද ගුණපාලයෝ ට්‍රැක්ටරේ ගත්තේ? 45ක් වුණා සිරි. ගාන නම් ටිකක් වැඩි නේද? ගාන වගේ නෙවෙයිනේ. දැන් ඉතින් නිදාසේ වැඩේ කරගන්න පුළුවන්නේ. ඔව් ඉතින්. හැබැයි වටපිටාවේ වැඩ ටිකක් ගුණපාලටම කියයි. මොකද ඕකෙන් නික්මට වැඩේ කරගන්න පුළුවන්නේ. ඔව්. එහෙම වුණොත් ඉතින් ට්‍රැක්ටරේ ගත්ත ගාන මාස 2-3 හොයන්නත් පුළුවන්. මේ බෑපන් යකෝ. ඕකේ අය මොකක් හරි වුණොත් එහෙම අපිට අය මෙතන ඉන්න වෙන්නේ. දන්නවනේ ඔබ ගුණපාල මාමගේ හැටි. ඔබ බය නැතුව ඉඳපන්. මට මේවා හොඳට අල්ලලා කරලා පුරුදුයි බං. ඉරාවටම? ඔව් බං. මේවත් මට වැඩද? ඉඳපන් කුඹට මං ස්ටාර්ට් කරලා රවුමක් ගිහින් පොන්නන්න. මගේ ට්‍රැක්ටරේ අප්පට සිරි වෙනවනේ. නනේද ගහක? අම්මා අයියා කෑ ගහන්න එපා බොරුව. ගුණේ මාමාවත් මාට්ටුනේ. වෙලාවට ඔයින් ගියේ. ට්‍රැක්ටරේට එහෙම යට වුණා නම් බලා ගන්න තිබ්බා. 99 නේද බම් මම බේරුනේ. 99 නෙමෙයි 100ම වෙයි. ගුණේ මාමා උඹලා ගෙදර ගිහින් මේ සිද්ධිය කිව්වම බය වෙන්න දෙයක් නෑ බං. කොහොමත් ඕක අදම අපේ ගෙදර එන එකක් නෑ. නැත්තේ මොකද මෙලාකටත් ඕක ගිහින්ද කවුද? නෑ බං. ඕක දැම්ම යන්නේ නැති ට්‍රැක්ටරේ හදන්න. මං කිව්වා හරකට එපා කියලා. කොහෙද මං කිව්වේ දේ ඇහුවේ නෑනේ. දැන් හරිනේ. වෙලාවට ට්‍රැක්ටරෙන් උඹ විසික්කුනේ. නැත්තම් ඉතින් බලා ගන්න තිබ්බා. උන් දෙන්න පේන්නවත් නෑ ගුණේ. ඉඳපන්කෝ මං ඕකුන් ගැන බලා ගන්නම්. ට්‍රැක්ටරේ නම් ඉතින් අලුතෙන් මාදන්න වෙයි වගේ. ඉස්සරහා මූණ පැත්ත ගන්න දෙයක් නෑ ගුණේ. ඔක්කොම කුඩු වෙලා. බලපන්කෝ ඉතින් අරගත්තා විතරයිනේ. කෑවනේ ඔක්කොම කාලකන්නි. අන්න ට්‍රැක්ටරේ අරන් යන ලොරිය එනවා වගේ. ඉඳපන්කෝ කොල්ලෝ මං දුවා අල්ල ගන්නම්. මේ මං එනම් මේම ගෙදර යනවා. උඹත් පරිස්සමෙන් ගෙදර ඵලයන්. ගුණේ මාමා මග රැකගෙන ඉඳලා මට කැම ටික දෙයිවද්ද බං? මං හිතන්නේ මේ වෙනකොටත් ගුණේ මාමා යන්නේ නැති ට්‍රැක්ටරේ හදන්න. නැත්තම් ඉතින් මේ වෙනකොට අපිව හොයාගෙනත් ඇවිල්ලා. ඒ වුණාට මට ගෙදර යන්න මොකද්ද වගේ බං? වෙලාවකට අපේ ගෙදරට කියලාද දන්නෙත් නෑනේ. ඒවා කියන්න බෑ පුතෝ. ඒකනේ. එහෙනම් උඹ කොයිකටත් යමන්කෝ අපේ ගෙදර. උඹලා ගෙදරටත් කියලාද දන්නේ? ඇයි අපේ ගෙදරට කියන්නේ? මම ඒ ට්‍රැක්ටරේ හැප්පුවේ. උනේ. ආදුවේ ඊයේ මල්ලි ගෙදර ආවේ නෑනේ. ඔය කොහේ හරි යාළුවෙක්ගේ ගෙදරක ඇත්තේ යන්නේ. එයා ඉතින් ගෙදර ඉන්නේ ඉඳලා හිටලානේ. කොහෙද කවුද ඉන්නේ? අනිවාර්යෙන්ම අර උකුල්ලගේ ගෙදර ඇත්තේ යන්නේ. හිටියොත් ඉතින් එහෙනේ ඉන්නේ. කෝල් එකක්වත් දීලා බලන්න වෙයි. ඉක්මනට යන්නත් එපයි. ඔක්කොම ඇයි යන්නේ? අන්න මාටිල්ලගේ අම්මා කතා කරා. කොහෙද යන්න තියෙනවා කියලා ඉක්මනට එන්න කියන්න කිව්වේ. අම්මලා කොහෙද අප්පා මේ උදෙන්ම යන්නේ? මං කොහමද යකෝ ඒක දන්නේ? කෝල් කළා ආපන්කෝ බලන්න. මේ කොහෙද ඔය අම්මලා උදෙන්ම යන්නේ? අම්මා විතරක් නෙවෙයි ඔක්කොමලා යනවා. තමුසේ යන්නේ නැද්ද? කොහෙද? බණ්ඩාරවල ලොකු අම්මලාගේ දිහා. ඒ මොකටද? ආච්චි අම්මට සනීප නැහැ කියලා ඉස්පිතාලේ නවත්තලා. අප්පා තමුසේ එන්නේ නැද්ද? එනවා. හරි ඉක්මනට එනවා. ඇයි බං? ආච්චි අම්මට සනීප නැහැ කියලා අම්මලා බණ්ඩාරවල යනවලු බං. අප්පට සිරි. කොහොමත් උඹේ ඒ යන එක හොඳයි බං. මොකද අද අනිවාර්යෙන්ම ගුණේ මාමා උඹව හොයාගෙන එනවා පුතෝ. ඔව්නේ බං. මටත් එක අමතක වෙලා තිබ්බේ. මං එනං ගිහින් එන්නම් බං. හරි ඉක්මනට ඵලයන් එන. අඩේ උකුණුත් ජයිද දන්නේ. අහලා බැලුවනම් හරි. ඔක්කොං පොඩ්ඩක් වරෙන්කෝ. මොකද බං? යන්දා අපිත් එක්ක ඒ ගිහින් එන්න. මං? ඔව් බං යමන් ආතල්ලිකේ රවුමක් දාලා එමු. යන්න නම් ආසයිති. ඒත් අපේ අම්ම යන්න දෙයිද කියලා කවුද බං දන්නේ? නැන්දේ. ඒ පාර මොකද බං කරන්න යන්නේ? පොඩ්ඩක් ඉඳපන්කෝ. නැන්දේ. මොකෝ පුතේ? අපි දැන් බණ්ඩාරවල අපේ ලොකු අම්මලා දිහා යනව නැන්දේ. උකුන්වත් එක්කන් යන්නද? මාමත් ගෙදර නැහැනේ පුතේ. මාමගෙන් අහලා තමයි කියන්න වෙන්නේ. බය වෙන්න එපා නැන්දේ. අපේ ලොකු අම්මලා දිහානේ. බයකට නෙවෙයි පුතේ. අනේ නැන්දේ. එක්කන් යන්නම්කෝ. එහෙනම් යන්නකෝ. හැබැයි ඉතින් ඒ ගිහින් අරේ මේ යනව එහෙම නෙවෙයි. මං ඉතින් දන්නවනේ දෙන්න එකතු වුණාම. නෑ නැන්දේ කොහෙවත් යන්න වෙන්නේ නෑ. අපේ ආච්චි අම්මා බලන්න යන්නේ. මේ ඔතන විරිත් එකන බලාගෙන ඉන්නේ නැතුව ඉක්මනට ගිහින් ඇඳුම් දාගෙන වරෙන්. මං හිතුවේ යන්න දෙන්නේ නැති වෙයි කියලා බං. හරි ඉක්මනට ඵලයන්කෝ. මේ 2-3ක් වැඩියෙන් දාගෙන වරින් හරි. මේ මල්ලිත් යනවද? ඇයි අක්කේ මං එන්න එපාද? පිස්සුද මෝඩයෝ. කවුද දැන් එපා කිව්වේ? කෝ අපේ එක.
මල්ලි ඕ ඉක්මනට එනවා. හරි මේ එනවා. මේ මොකද දොස්තරලා කිව්වේ? මොකුත්ම කරගන්න බැරි වෙයි කියලා තමයි දොස්තරලා කියන්නේ නේද අක්කේ? දැන් ඉතින් අම්මට වයසත් වැඩිනේ. අපි උනත් ඉතින් වයසට යනකොට ඔහොම තමයි. පුළුවන් කාලේ ඉතින් අපි අම්මට හොඳට සැලකුවානේ. දැන් මොකද ඉතින් කිව්වේ? නිකම් බෙහෙත් ටිකක් දීලා ටිකට් කපලා ගෙදර එවනවා කිව්වා. ඉස්පිත්තාලේ තියාගෙන තේරුමක් නැහැ කියලා කිව්වේ. ඔව් ඉතින් බෙහෙත් කරන්න බැරි නම් ඉස්පිතාලේ ඉතින් තියාගෙන තේරුමක් නැහැනේ. අම්මෝ බං මේ පට්ටම සීතලයිනේ. මේ දවස් ටිකේ එහෙම තමයි අයියේ. ගොඩක්ම සීතලයි. අනික වැස්සත් එක්කනේ. අද තමයි ඔය ටිකක් පායන්නේ. කොහෙද මාටියා ගියේ? මං හිතන්නේ টয়ලට් එකටද කොහෙද ගියා? අම්මෝ බං දැන් තමයි යකට සැහැල්ලුවක් දැනුනේ. මේ මාටින් අයියේ ඔයාලා ඉන්න වෙලා ගියේ. කොහෙද? එහෙම ඉස්පිතාලෙටත් ගිහින්නේ ආවේ. නැත්තම් ඉතින් මීට කලින් ඇවිල්ලා. මේ මං ඔබගෙන් අහන්න හිටියේ. මොකද්ද මාටින් අයියේ? අර ආච්චි තාම ඉන්නවද? මොන ආච්චිද? අර එහාවත්තේ හිටියේ. අප්පා එයා නැති වෙලා දැන් අවුරුදු ගාණක් වෙනවා. අම්මෝ එහෙනම් අවුලක් නැහැ. ඇයි මං? උඹ ඒ ආච්චිව දැකලා නැහනේ. උඹ දැක්කනම් එහෙම උඹට නූලුත් මතුරන්න වෙනවා. ඇයි උඹ එහෙම කියන්නේ? ඒ ආච්චි නිකන් මායාකාරියෙක් වගේ බං. ඔය ගුරුකම් කූණියක් ඒ වගේ දේවල් කරපු කෙනෙක් බං. අප්පට සිරි නෑ. ඒක සරයන් මාටින් අයියත් බය වෙලා නූලුකුත් දැම්ම නේද මාටින් අයියේ? මේක ඉතින් කොහොමත් ගූ බයයිනේ. උඹ දැක්කනම් ඔහොම කියන්නේ නෑ. අම්මෝ මතක් වෙද්දිත් ඇගේ මයිල් කෙලින් වෙනවා. මොකද දොස්තරලා කිව්වේ? මොකුත් නැහැ අම්මේ. මොකුත් නැහැ කියන්නේ. ලොකු ලෙඩක් නැල්ලු. ටික දවසක් යද්දි අඩුවේ කියලා කිව්වේ. අම්මෝ එහෙනම් කමක් නැහැ. මම බයෙන් හිටියේ දුවේ. අක්කා එහෙම කිව්ව එක හොඳයි. අම්මට කියන්න නැතුව ඉන්න එක තමයි හොඳම දේ. ඕනංගි නැත්තම් එයා බය වෙනවනේ. අර තියෙන්නේ බං ඒ ගෙදර. අම්මෝ බං ඒ ගෙදර නිකන් හොල්මන් ගෙදරක් වගේනේ. පිටින් ඔහොමනම් ඇතුළ කොහොම ඇතිද කියලා හිතපන්කෝ. ඒක නිකන් හැබැයි ලෑලි ගෙදරක් වගේනේ බං. මං හිතන්නේ ඔක්කොම දිගාපත් වෙලා ඇත්තේ. ඒ දවස්වල ඔක හොඳට තිබ්බ බං. උඹ ඕකේ ඇතුළට ගිහින් තියෙනවද? අම්මෝ පිස්සුද උඹට? ඇතුළට යනවා තියා මම මේ පැත්ත පළාතටවත් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැත්තම් කොහමද බං උඹේ ආච්චිව දැක්කේ? එක සැරයක් මම මේ ඇවිල්ලා ඉද්දී මේ වත්තේ කෙරවලට ඔය ආච්චි ඇවිල්ලා හිටියා බං. මොකද කියන්නේ පොඩ්ඩක් යමුද ගිහින් බලලා එන්න. අම්මෝ මේ මට නම් බෑ. ඔබට ඕනනම් ගිහින් වරෙන්. ඔබ දන්නේ නැහනේ. ඔය වගේ දේවල් කරපු අය මැරුණම ඒ අයගේ ආත්ම ඒ ගෙවල් වල වතුලේම තියනවලු බං. ඈ මොකක්ද? ඔව් යකෝ සෙල්ලම් නෙවෙයි. ඔය වතු වලට එම එන අයට ඒ ආත්මය වැහෙනවලු බං. කොහෙද බං ඔය දුවන්නේ? පොඩ්ඩක් ඉඳපන් යකෝ. මං වේලුවක් කරේ. මොකද මාටින් අයියේ මේ නිකන් බය වෙලා වගේ. මොකද දරුවෝ? මාටියෝ මං වේලුවක් කරේ බං. මොකද උකුන් අයියේ උනේ? අපි පොඩ්ඩක් ගියානේ අර ගෙදර බලන්න. මොකක්? ඔයාලා ඒ ගේ ඇතුළටම ගියාද? නෑ වත්තේ ඉඳන් බැලුවේ. ඒකොල්ල මම මාටියව පොඩ්ඩක් බය කරා. ඒකට බය වෙලා තමයි ඔය කඩාගෙන බින්දගෙන දුවගෙන ආවේ. උනාට ඔයාලා ඔය වත්තේ පැත්තටම යන්න එපා ළමයිනේ. ඇයි ආච්චි අම්මේ? කියන්න බෑනේ දරුවෝ. නරකය හිටපු තැන්නේ. ඒකයි මම එහෙම කියන්නේ. ඒ උනාට ආච්චි අම්මේ දැන් ඒ ආච්චි මැරිලා ගොඩක් කල්නේ. ඒ උනාට කොයි කතාවක් කියන්න බෑනේ. මම නම් එක තරක් යාළුවොත් එක්ක ඔය ගෙදරට ගියා ආච්චි අම්මේ. මොකක්? ඇතුළටම ගියාද? නෑ මාටින් අයියේ ගේ වටේ විතරයි. ඇතුළට ගියේ නෑ. අනික ඒක ලොක් කරලා තිබ්බේ. ඒ උනාට පොතේ ඔයාලා ඔය පැත්තටවත් දෙපා හොදේද? මේ හා කියපන්. හරි ආච්චි අම්මේ. ආච්චි අම්ම බය නැතුව ඉන්නකෝ. එතකොට ඔය ඉඩමයි ගෙයි. ඔය ගෑණි මැරිච්ච දවස් ඉඳන් ඕම්ම තමයි යක්කේ. කවුරුත් ඔය වත්තට අයිතිවාසිකම් එහෙම කියන්න යන්නේ නෑනේ. හරි ඉතින් මොනාරි වෙයි කියලා බය ඇති. ඉන්නකන් ඉතින් කරපු දේවල් වලට මිනිස්සු බය වෙන්නේ නැද්ද? අනේද කියන්නේ. එතකොට පවුලේ කවුරුත් නැද්ද? අනේ මන් දැක්කේ. මන් දන්න කාලේ ඉඳන් ඔය කෙනා හිටියේ තනියෙන්මයි. මන් දකින්නවනේ වෙලාවකට. ඔය අපේ අර වැටමායිම තියෙන්නේ. ඔය හරියට වෙලාවකට එනවා. ඉතින් කතා කරනව එහෙමද? නෑ අක්කේ. බලාගෙන ඉඳලා එහෙම යනවා. ඔය ගේ අසට වෙලා කොහොම තනියෙන් හිටියද කවුද? ඔය ගෙදරට කවුරුත් යන එකක් ඇයි අක්කේ? අඩුම තරමේ ඔය ගෙදරකට සතෙකුටවත් යන්න බෑ. එහෙම ගියොත් ඉතින් ඉවරටම ඉවරයි. ඒ කිව්වේ ඔය ගෑණි මැරිච්ච දවසේ ඉඳලා ඔය ගෙදර දොරට තට්ටුවක්වත් දාන්න බැරිලු අක්කේ. ඒයි. එහෙම තට්ටු දැම්මොත් ඒ ගෑණිගේ ආත්මය ඇවිල්ලා ඒ කෙනාව අරන් යනවලු. මොනවා? ගම්මු කියන කතා තමයි අක්කේ. මම නම් ඉතින් ඕවා විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට හැබැයි මම කොල්ල නම් ඔය පැත්ත පළාතේවත් යවන්නේවත් නැහැ. ඔව් ඉතින් බයයිනේ. අඩෝ මේ අබ්බනම් පට්ටරායිනේ බං. ඔය ආච්චි මැරුණට පස්සේ තමයි මේ ගස්වල ගෙඩියක් උනත් හැදෙන්න ගත්තේ. මාරම රහයි බං. අර ගහේවත් ඔය වගේම රහයි උකුන් අයියේ.
ඔබට බය නැද්ද බං මේ හරියට තනියෙන් එන්න? මොකට බය වෙන්නද මාටින් අයියේ? අනික ඒ ආච්චි නෑනේ දැන්. ඒ උනාට මට නම් පට්ට බයයි බං. උඹ ඉතින් කොහොමත් බය ගුල්ලානේ. උඹ නම් කියයි මොකක් හරි වුණොත් එහෙම කාට කියන්නද? අනේ නිකන් ඵලයන් බං යන්න. එහෙම මොකුත් වෙන්නේ නෑ. ඔව් මාටින් අයියේ බය වෙන්න එපා. එහෙම මොන හරි වෙනවනම් මට වෙන්න එපයි. මම මේකට කොච්චර ඇවිල්ලා තියෙනවද? ඒ කොහෙද බං ඔය යන්නේ? මේ ලොක් එක නිකන්නේ බං තිබිලා තියෙන්නේ. සිරාවටම ඔව් බං පොඩ්ඩක් වරෙන්කෝ. මොනවාද බං උඹලා දෙන්න ඔය කරන්න යන්නේ? පොඩ්ඩක් වරෙන්කෝ මෙහෙට. මේ බලපන්. මං හිතන්නේ දැන් ගොඩක්ම පරණ වෙලානේ තියෙන්නේ. මලකඩ කාලා නිකම්ම ඇරෙන්නේ නැති. මොකද කියන්නේ? යමුද පොඩ්ඩක් ඇතුළට? ඇතුළට යන්න? ඇතුළට යන්න ඔබට පිස්සුද බං? අපෝ බං ඔබ බය නම් එළියට වෙලා ඉඳපන්. අපි ගිහින් එනකම්. ඔබ මොකද කියන්නේ පොඩියකෝ? යන්න. මට අවුලක් නෑ ඔක්කොන් අයියේ. යන්. මේ උඹලා සිරාවටම ඇතුළට යනවද බං? ඔබ මෙතෙන්ට වෙලා ඉඳපන්කෝ. අපි ගිහින් එන්න. තනියෙන්? තනියට මේ ගෙදර ආච්චි එයි උඹත් එක්ක ඉන්න. අනේ මොකද්ද බං? බය කරන්න එපා යකෝ. මේ ආච්චි නම් සුපිරිම දේවල් කරලා වගේ නේද බං? ආයෙත් අහලා. මුළු ගමම බය වෙලානේ හිටියේ ඔක්කොන් අයියේ මේ ආච්චිට. බය වෙන්නේ නැතුව තියෙයි බං. බලපන්කෝ මේකේ තියෙන දේවල්. මොකද බං? උඹලට ඇහුණාද ඒක? මොකද්ද? මට මොකද්ද අමුතු සද්දයක් ඇහුණා බං. උඹගේ ඔළුව හොඳ නැද්ද? විකාර කියවන්න නැතුව ඉඳපන් බං. ඔක්කොන් අයියේ මේ යංකෝ පොඩ්ඩක් අර පැත්තට. කොහෙද බං ඔය යන්නේ? පොඩ්ඩක් ඉඳපන් මේ පැත්තට ගිහින් එන්න. අම්මෝ මට නම් ආයෙ මෙතනින් එල්ලෙන්න. උඹලා යන්න දීපන් කරේක ගිහින් වරේ. අර මොකද්ද අර? මොකද්ද කොහොමේ? අඩේ උකුන්. මොකද බං? පොඩ්ඩක් වරෙන්කෝ. මේ බලපන්. මොකද කොහේ? මට හිතෙන්නේ ඒ ආච්චි හුනියන් අරව මේව කරපු පිටිමේද කොහෙද? මේ ඔක්කොන් අයියේ මට නම් හිතෙන්නේ අපි මෙතනින් යන එක හොඳයි වගේ. දැන් අම්මටත් ඒක හිතෙනවා බං. යන් ඉක්මනට යන්. මේ මොකද මේ පොඩි කලක් තියෙන්නේ? ඔඩේ මේක රත්තරන් පාටයිනේ. රත්තරන් වද්ද කවුද? අරුන්ට හොරෙන් මේක සාක්කුවේ දාගත්තා නම් හරි. Oh no. මොකද රත්තරන්ද දන්නේ නෑනේ. ඉක්මනට වරෙන්. ඉක්මනට එන්න මාටින් අයියේ. කොහෙද පුතේ ගියේ? අපි හැමතැනම හෙව්වා. මේ අම්මලාට කියන්න එපා බං අපි අර ගෙදරට ගියා කියලා හොඳේ. පොඩ්ඩක් පාර පැත්තට ගියාම්නේ. අන්න යන්න කට්ටියම ගිහින් කාලා එන්න. මෙතන මල් පෝච්චිය ඇතුලේ හැංගුවා නම් හරි. එතකොට කාටවත්ම පේන්නේ නැහනේ. මාටියෝ මොනවාද බං ඔය කරන්නේ? මේ මොකුත් නැහැ බං. මාටින් අයියේ. ඕ මොකද කරන්නේ ඔයා? වැඩක්ද? නෑ ඇයි කියපන්. ඔයාලගේ අම්මා ඇහුවා අපිත් එක්ක එයා ටවුන් එකට යන නිසා ඔයාලත් එනවද කියලා. වච්චනවද? ඔව් මාටින් අයියේ මගේ ඉස්කෝලේට ඕනේ බඩු වගේක් ගෙන්න යන්නේ. අපි ඉන්නවා කියන්න. ඔයාලා ගිහින් එන්න. හරි මාටින් අයියේ. මල්ලි ඇයි? මං ඔයාලට කිව්වා නේද මගේ අර ක්‍රීම් එක දාගන්න කියලා. ඒක ගෙනාවේ නැද්ද? ගෙනාවා. අන්න මගේ කාමරේ බෑග් එකේ ඇති. මොන මගුලක දාලාද මන්ද අප්පා? ඕ අප්පා නෑනේ. මොකද්ද ඒ? මගේ පිටිපස්සේ කවුද ඉන්නව වගේ නේද? කවුරුත් නෑනේ. අපේ ගොන්නාම්බවත් මාව බය කරන්න හදනවද දන්නේ. ඔය මෝඩයත් කරොත් කරන්නේ ඔය වගේ වැඩනේ. ඉඳපන්කෝ මං අල්ලගන්න. එපා වෙන්නේ නැද්ද බං මෙහෙම ඉන්න ගියාම? බලපන්කෝ ටීවී එකක් වත් නෑනේ බල ඉන්න. ටීවී එකක් තිබ්බා බං. ඒක කැඩිලා. පුංචි එක හදන්න. මොකද අරකට එක බෑනේ. ඕක ඉස්කෝලේ වැඩ කරන්නේ නැතුව ටීවී එකේමයි. ඒකයි ඒක හදන්න නැත්තේ. මේ කෝ බෑග් එකේ මගේ ක්‍රීම් එක නෑනේ. නැත්තේ මොකද? තමුසේ හරියට බලන්න නැතුව ඇති. බලන්න තියෙන හැම එකම බැලුවා. තමුසේ දාගෙන ආවේ නැද්ද? අනේ මේ කියවන්න නැතුව ගිහින් හරියට බලනවා. මේ ඒ පාර මොකද? ආයෙම මාව බය කරන්න නැතුව බලා ගන්න. මොකක් බය කරන්න? ඔව්. මොකද්ද බං අක්කා ඒ කිව්වේ? කවුද බං දන්නේ? උඹ අක්කව බය කරන්නවත් හැදුවද? උඹට පිස්සුද? බය කරන්න තියා මං යකෝ උඹත් එක්කනේ දැන් මෙතන හිටියේ. එහෙනම් අර කිව්වේ? එයාට පිස්සු බං. වෙනද වගේ නෙමෙයි පුතේ. දැන් මගේ ඇඟට සෑහෙන්න අමාරුයි. මෙහෙම ඉඳගෙන හිටියත් මහා ලොකු ඇදක් කොදා වගේ මාන්ති දැනෙනවා පුතේ. ඕක ඔය ටික දවසක් යද්දී හරියයි අම්මේ. අම්මා වෙලාවට කලාවට කැම ටික එහෙම කාලා බෙහෙත් ටික බොන්නකෝ. සතියක් දෙකක් යද්දී ඕක හරියයි. දැන් රැත් වෙලානේ අම්මේ. යන් අපි ඇතුළට ගිහින් කැම ටික එහෙම කාලා බෙහෙත් ටික බොන්නකෝ. එතකොට ඕක හරි. අම්මේ
මොකද අප්පා අම්මා මේ අත දික් කරගෙන කරන්නේ? අම්මේ මොකද ඔය අත දික් කරගෙන කරන්නේ? වැට පැත්තට නේද අත දික් කරන්නේ? මොන හත්තිලා ඔය අර මැරිච්ච ගෑණිගේ හොල්මන නේද දෙයියනේ අර වැට ළඟ ඉන්නේ? අම්මේ 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 මට පේන්නේ අම්මේ ආච්චි අම්මට කතා කරන්න බැරි වෙලා වගේ. මොකද ඒ උනේ? මං ඔයාට පස්සේ කියන්නම්කෝ. අම්මේ අම්මේ මොකද්ද ඔයාට උනේ? අනේ දෙයනේ නංගි අම්මා. ඒකනේ අක්කේ. එකපාරටම කොහොමද දෙයනේ අම්මට මෙහෙම දෙයක් උනේ? ඒක තමයි අක්කේ මටත් හිතා ගන්න බැරි. මොකද ඒ අම්මට උනේ? මමයි අම්මයි ඒ වෙලේ එළියේ කතා කර කර හිටියේ. ඉතින් එකපාරටම අම්මගේ සද්දයක් නැති වුණා. මං දිසරයක් තුන් සැරයක්ම අම්මට කතා කරා. අම්මා කතා කරන්නෙම නැහැ. කිසිම සද්දයක් නැහැ. ඊට පස්සේ ටික වෙලාවක් යද්දි අපේ අර වැට තියෙන්නේ. වැට දිහාට අත දික් කරා කියන්නකෝ. වැට පැත්තට? ඔව් බලපිනන් අර ගෑණිගේ හොල්මන වැට ළඟ හිටියා කියනවකෝ. මොනවා? ඔව් මට හිතෙන්නේ අම්මා ඒකට බය වෙලා නිසා තමයි ඔය කතා කරන්න බැරුව ඉන්නේ. අනේ දෙයනේ. හැබැයි ඉතින් ඔය ගෑණිගේ අවතාරේ ඔහොම එන්න නම් බෑ. ඔයා දන්නවනේ. වැඩේ තියෙන්නේ ඒක යවිලත් බලාගෙන හිටිය අපේ ගෙදර දිහානේ. ඔයාට සුවරමද ඒ හිටියේ ඒ ගෑණිමයි කියලා. ආයි ඉතින් සුවරමද කියලා අහනවා. මං ඇස් දෙකටම දැක්ක එකනේ. මොකද මාටියෝ උඹ කල්පනා කරන්නේ? මාටියෝ? මාටියෝ? ඕ මොකද බං? ඇයි? ඇයි කියලා අන්නේ? මං දැන් කී පාරක් උට කතා කරාද? උඹ මොන ලෝකෙද හිටියේ? උඹ කතා කරා? නැත්තම් ඉතින් ඵලයන් යන්න බොරු කියන්නේ නැතුව. තෝ කතා කරන ඇහුනෙත් මට එකපාරයි. එහෙනම් ඉතින් උඹගේ කන්වල දෝෂයක්. ගිහින් දොස්තර කෙනෙක්ට පෙන්නපන්. අයින් යම් මට නිදා ගන්න. මාරම නිදි මතයි. මේ ඕනි තරම් ඉඩ තියෙන්නේ. ඇවිල්ලා නිදා ගනින් ඉතින්. මොකද යකෝ මේ මාරය ජනිල්ලට ගහන්නේ? මාටියෝ. 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 මොකද බං? කවුද ජනිල්ලට ගහනවා බං? උඹට බයිතියන්ද බං? මේ රෑ ජනිල්ලට මොකා ගන්නද? බලපන් දැන් 12 මාරයි. මේ රෑ ඉතින් ඕකට ගැව්වොත් ජාකෙක් තමයි. නෑ බං සිරාවටම කවුදෝ ගැහුවා බං. ඔබ හීනයක්වත් දැක්කද? මගේ නින්දත් කෑවා ගෝතයා. නෑ බං සිරාවටම ගැහුවා. මේ පිස්සු කෙරෙන්නේ නැතුව නිදාගනින් බං. ඔය බලපන්. අඩේ සිරාවටමනේ. ඒක තමයි මම තොට කිව්වේ. මාටින් අයියේ පොඩ්ඩක් එළියට එන්නකෝ. අර පොඩි එකා නේද බං? ඒකනේ බං. ඌ මොනවාද බං මේ රෑ එළියට වෙලා කරන්නේ? කවුද බං දන්නේ? එන්නකෝ අයියේ. යමක පොඩ්ඩක් බලන්න. ඇයි දන්නේ නෑනේ. ඕ බම්මු. පොඩි මල්ලි. පොඩි මල්ලි. පොඩි මල්ලි. ඇයි බං පොඩි මල්ලි ගන්න? තව ලොකු එකෙකුත් ඉන්නවද? නෑ බං මං ඔකට පොඩි කාලේ ඉඳන් කියන්නේ පොඩි මල්ලි කියලා. ඒකයි. පොඩි මල්ලි අපිට එළියට එන්න කියලා මේක කොහෙද බං ගියේ? අර ඉන්නේ බං. මාටින් අයියේ පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. අඩේ ඌ ඉන්නේ අර වත්තනේ. ඉතින් මොකටද බං මේ රෑ ඒකට ගියේ? කවුද බං දන්නේ? ගිහින්ම තමයි යහගන්න වෙන්නේ. යමන්කෝ මොකටද කවුද දන්නේ? අපිට දැන් මෙතනට එන්න කියලා ආයි කොහෙද බං ඒක ගියේ? ඒකනේ බං. පොඩි එකෝ. පොඩි එකෝ. පොඩි මල්ලි. පොඩි එකෝ. කොහෙද බං උඹ ඉන්නේ? මම මෙහෙ මාටින් අයියේ ඉක්මනට මෙහෙට එන්නකෝ. අපට සිරි වෙනවනේ මේක මොකටද යකෝ අර ගෙදරට ගියේ? ඒකනේ බං. ඇයි දන්නේ ඌ මේ රෑ ඒකට ගියේ? අනේ මන්ද බං. මට නම් දැන් බයෙත් බෑ බං. මොකක් හරි පෙන්නන්නවද දන්නේ නැහනේ. යමන්කෝ කොයිටත් බලන්න. මේ බලපංකෝ ඉතින් ළඟට එනකොට මේක අතුරු දාන්නේ. මේකත් මොන මගුල යනවද දන්නේ. පොඩි එකෝ. පොඩි එකෝ. ෂිට් බලපංකෝ ඉතින් මේ කැලේ සර්පයොත් ඉන්නවද කවුද? මාරයි පේන එකක් එයි. පොඩි මල්ලි. මං ඇතුලේ ඉන්නේ උක්කුන් අයියේ. පොඩ්ඩක් ඇතුලට එන්නකෝ. මට ඔයාලට දෙයක් පෙන්නන්න තියෙනවා. මේකට ඔය පෙන්නන මගුල දවල්ට පෙන්නන්න තිබ්බේ නැද්ද? බලපංකෝ මේකටත් ඔය මගුල රෑම පෙන්නන්න ඕනේ උනානේ. කියලා වැඩක් නෑ බං. මොකද කරන්නේ බං? යනවද? යමන් ඉතින් දැන් එන්න කියනවනේ. එක්ක මම මෙතෙට වෙලා ඉන්නද බං? උඹ ගිහින් එනවද? අනේ මේ විකාර කරන්න නැතුව යමන්. පොඩි මල්ලි. පොඩි මල්ලි. කොහො බං උඹ? මේකට නම් එක තැනකට වෙලා ඉන්න බැරි එකෙක්ද කොහෙද? පොඩි එකෝ. පොඩි එකෝ. ඒ පාර මේකගේ කතාවකුත් නෑ. පොඩි මල්ලි. අනේ උකුම් මොකද බං? එක පාරටම නිකන් මගේ ළඟින් මොකද්ද උලකක් වගේ හැමුවා වගේනේ බං. අනේ මේ පිස්සු කියවන්න නැතුව ඉඳපන්. අද දවාලෙත් උඹ මෙතෙන්ට ආව වෙලේ මොකද විකාරයක් කිව්වා නේද? නෑ බං සිරාවටම අම්මා පල්ලා. අම්මා පල්ලා මගුලක් නෙවෙයි බං. කෝ දැන් අර පොඩි එකා. බලපංකෝ ඉතින් ඒක දැන් පේන්නවත් නෑ. මේකගෙනුත් පුදුම වදයක් අප්පා තියෙන්නේ. පොඩි මල්ලි. පොඩි එකෝ.
මොකද? මේ මොකද යකෝ මේ? මට පේන විදියට නම් හොල්මනද කොහෙද බං? බුදු අම්මා! ඔබ පොඩ්ඩක් ඉඳපන් මාත් එනවා. අම්මා අයියෝ මට නම් බෑ. මොකද බං එතෙන්ට ආවේ? මට හිතෙන්නේ ඒ බං එතෙන්ට ආවේ ඒ ගෙදර අර හිටිය ගෑණිගේ හොල්මනද කොහෙද බං? අම්මා අපි අනුන වෙන්නේද බං බේරුනේ? අරෝට මොන වෙලාද දන්නේ නේ බං පොඩි එකාට. ඒකනේ බං ඌ අල්ලගත්තද දන්නේ. මේ ඉන්නේ ඔහෙද බොරුව ගියේ? අපි මේ හැමතැනම එව්වා. අම්මලා කොහොමද බං දන්නේ අපි දෙන්න එළියට ගියා කියලා? ඒකනේ බං. මට යන්තම් වගේ ඇහුනේ දොර අරින්නේ සද්දේ. මං ඒත් බැලුවා කවුද කියලා. ඔහෙද මාටින් අයියේ ඔයාලා ගියේ? අම්මලා හොඳටම බය වෙලා හිටියේ. අනේ මේ ඉන්නේ පොඩි එකා. කොයි වෙලේද පොඩි මල්ලි ඔයා ගෙදරට ආවේ? ගෙදරට ආවේ කියන්නේ මාටින් අයියේ? ඔව් ඔයා කොයි වෙලේද ගෙදරට ආවේ? ගෙදරට ආවේ කියන්නේ උකුන් අයියේ මේ මම මේ කොහෙවත් ගියේ නැහනේ. එතකොට මේ අපිට යන් කිව්වේ? කොහෙද? නෑ මේ මොකුත් නෑ. යනවලා ගිහින් නිදා ගන්නවලා. කොහෙදනේ ඔයාලා ගියේ? ඇයි බං උඹනේ අපිට යන් කියලා එක්කන් ගියේ? කොහෙද? අර ගෙදරට. මොන ගෙදරට? මේ වත්තේ තියෙන්නේ බං අර මැරුණ ආච්චින්නේ. මොකක් ඔයාලා ඒකට ගියාද? ඇයි බං උඹනේ දැන් එන්න මාටින් අයියේ කියලා අපිව එක්කන් ගියේ. ඔයාලට පිස්සුද? මම මේ නිදාගෙන හිටියේ. අම්මලා ඇවිල්ලා තමයි මාවත් ඇරුවේ ඔයාලා නෑ කියලා. මොකක්? ඔව්. එතකොට අපිව එක්කන් ගියේ කවුද බං? අනේ බං දන්නේ නෑ බං. එක්ක මූට පිස්සු නැත්තම් අපිට පිස්සු. කියලා වැඩක් නෑ බං. මගේ තොලුව විකාර වෙලා තියෙන්නේ. බං මාටියෝ මොකද්ද බං ඒ උනේ? ඒක තමයි බං මටත් හිතා ගන්න බැරි. අරකට පිස්සුද බං? අපි වෙකන් ගින් දැන් නෑ කියන්නේ. අම්මලා බණී කියලාද දන්නේ නෑනේ බං. එහෙනම් ඌ කිව්වේ ඌ නිදාගෙන හිටියේ කියලා. ඕක සරබර සිරිබිරි ගල ඇවිල්ලා හොරෙන්ම නිදාගත්තද දන්නේ නෑනේ. කොහොමද බං එහෙම වෙන්නේ? ඒක අරක ඇතුලේ හිටියේ. අනික අපි ඌවත් දාලානේ පැනලා ආවේ. අපි ආපු එමට ඌ කොහෙන්ද බං අපිට කලින් එන්නේ? අනේ මන් දන්නේ නෑ බං. මට නම් මේ මෙලොරෙද්ද තේරෙන්නේ නෑ. ඌට කොහොමද බං අපිට කලින් නම් මෙහෙට එන්න බෑ. අපි කොහොමද බං ආවනේ මේ විදගෙනනේ ආවෙත්. අනේ මන් දන්නේ නෑ බං. මේ වෙන දේවලුත් එක්ක බයේ බෑ බං. ගුරුන් වහන්සේ මෙතනද? මේ උන්නේනේ. මං ගුරුන් වහන්සේව හොයාගෙන ගෙදරටත් ගිහින් ආවෙමි. ඒ මොකටද? පොඩි දෙයක් දැනගන්න කියලා. මාත් මේ දැන් ටිකට කලින් තමයි මේ කුඹුරට ආවේ. මොකද ගුරුන් වහන්සේ මේ අලකොටුවට වෙලා තියෙන්නේ? තනින් තන නිකන් හේ ගිහින් වගේ නේද? බලාපන්කෝ ඉතින් අප්පද බොල ඌරු රංචුවක් නේද? ඕකුන් තමයි මේ ඔක්කොම කරන්නේ. ඉක්මනට මොකක් හරි කළ වටේට මොන හරි අදින්න වෙයි ගුරුන් වහන්සේ. නැත්තම් ඉතින් මුන් මේ ඔක්කොම හරලා දායි. ඒක තමයි උන්නේ මම මේ කල්පනා කරන්නේ. ඉක්මනටම මොකක් හරි කරේ නැත්තම් ඕකුන් මගේ මේ යායම ඉවර කරයි. ඒක නෙවෙයි ගුරුන් වහන්සේ. ගුරුන් වහන්සේ දන්නව නේද? අපේ ගෙදරට යර යහවත්තේ අර ගුරුකම් එහෙම කරේ අන්නේ ගෑණිව. ඔව් ඉතින් මොකද මන් නොදන්නේ. ඊයේ රෑ මං ගේ ගෑණිව දැක්කා කියන්නකෝ ගුරුන් වහන්සේ. කොහෙදද? අපේ වැටගාවට ඇවිල්ලා අපේ ගෙදර දිහා බලාගෙන හිටියානේ ගුරුන් වහන්සේ. මොනවා? ඔව් ගුරුන් වහන්සේ. මම මේ තකානියම ගුරුන් වහන්සේ හොයාගෙන ආවෙත් ඒ ඇයිද කියලා පොඩ්ඩක් බලාගෙන යන්න. ඇයිද කියලා ඉතින් හේතුවක් නම් මෙහෙම කියන්න බෑ උන්නේ. ඒක ඉතින් ගෙදරට ගිහින් තමයි බලන්න වෙන්නේ. හැබැයි ඉතින් ඔය ගෙදර පැත්ත බලාගෙන හිටියා කියන්නේ හොඳකට නම් වෙන්න බෑ. ඒක තමයි ගුරුන් වහන්සේ මටත් තියෙන බය. මට ඊයේ තව දෙයක් දැනුණා. මොකද්ද ගුරුන් වහන්සේ? මේ සතිය ඉවර වෙනකොට තව ජීවිත 3ක් බිලි ගන්නවා. මොනවා? මං ඊයේ රෑ පොඩි වැඩක් කර ඉන්නකොට තමයි මට උක දැනුනේ. කාගේ ජීවිතද ගුරුන් වහන්සේ බිලිගන්නේ? කාගේද කින්ද බන්ද කියලා මට හරියටම කියන්න බෑ උන්නේ. මට ඔය දැනුනේ දේ තමයි මං ඔහෙට කිව්වේ. දැන් එතකොට අපේ ගෙදර දිහා බලාගෙන හිටපෙකට මොකද ගුරුන් වහන්සේ කරන්නේ? ඒකට නම් ඉතින් ඉක්මනට මොකක් හරි කරන්න වෙනවා. අපි ඔක්කොටම කලින් ඔයලාගේ ඔය වත්තට ආරක්ෂාවක් දාලිමු. එතකොට ඉතින් කොහොමත් ඔය ආත්මෙට ඔයලාගේ වත්තට ඇතුල් වෙන්න බෑනේ. අන්න ඒක නම් ලොකු දෙයක් ගුරුන් වහන්සේ. එහෙනම් මං ඔය වැඩේ කරන්න අවස්ථාව මේ පැත්තේ අවිල්ලා යන්න එන්නම්කෝ. හරි ගුරුන් වහන්සේ මං එහෙනම් ගිහින් එන්නම්. හොඳමයි. තව දවස් දෙකක් ඉඳලා ගියා නම් මොකද? බෑ නම් ගියේ වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ. මම මේ තකහනියම ඔය ආවෙත් අම්මව බලලා යන්න. අක්කලා දැන් හෙට උදෙන්ම යනවාද? ඕනනම් ගියේ උදෙන්ම යන එක හොඳයි. නැත්තම් ඉතින් ගෙදරට යනකොට රෑ වෙනවනේ. කවුරුත් දකින්න කලින් ඉක්මනට මේක සාක්කුවේ දාගන්න ඕනේ. මේ බහරිද මං නම් ලෑස්තිලා ඉන්නේ. හරි මං ලෑස්ති. මාටින් අයියේ මෙන්න අම්මලා කතා කරනවා. මේ නෝ. එහෙනම් නම් ගියේ අපි ගිහින් එන්න. අම්මා හොඳින් බලා ගන්න. මොකක් හරි අමුත්තක් එම දැනුනොත් මට පණිවිඩයක් දෙන්නකෝ. හරි අක්කේ.
අම්මව එක්කන් යන්නත් බෑනේ. නැත්තම් මං එක්කන් හරියනවා. ඒ රස්නෙත් වැඩිනේ අක්කේ. අනික දැන් ඉතින් කොහොමත් නොදෑනේ. අපි එහෙනම් ගිහින් එන්නම් නැන්දේ. හොඳයි දුවේ. එහෙනම් නංගි අපි යනවා. හරි අක්කේ පරිස්සමෙන් ගිහින් කෝල් එකක් දෙන්නකෝ එහෙනම්. කොහෙද අප්පා දැන් මම මේක හංගන්නේ? දැනට අල්මාරිය උඩ දානවා. කොහොමත් හෙට ගන්නවනේ. හෙට හරි අනිද්දාට හරි මේක රත්තරන් බඩු කඩේකට ගිහින් දුන්නා නම් ඉතින් හොඳ ගාණක් ගන්න පුළුවන්. උතුම්ටත් කියන්න ඕනේ. දැන් ඉතින් කොහොමත් අවුලක් නැහැනේ. ගෙදර ඇවිල්ලානේ ඉන්නේ. මොකෝ බං මට එන්න කිව්වේ? එන්න කිව්වේ පොඩි බණ්ඩක් පෙන්නන්න බං. මේ බලපන්. අතෝ මේක රත්තරන් වගේනේ. ඔව් බං මේක රත්තරන්ද කොහෙද තමයි. පොඩ්ඩක් ඉඳපන්. මට මේක නිකන් දැකලා පුරුදුයි වගේනේ. අඩේ මේ කරාර ගෙදර පිළිම ළඟ තිබ්බ එක නේද? ඔව්. මේක ඉස්සුවද? රත්තරන් වගේ හින්දා මං අරන් ආවා බං. ඕනම් තියන්න වටින්නේ. මේ අපි මේක හෙටම රත්තරන් බඩු කඩේකට ගිහින් දෙමුද? රත්තරන් වුණොත් පුතෝ අපිට හොඳ ගාණක් ගන්න පුළුවන් නේ. ඔව් හැබැයි. රත්තරන් වුණොත් නම් පුතෝ ගොඩේ ගොඩ තමයි. ඒක තමයි බං මාත් මේක අරන් ආවේ. මේක රත්තරන් වුණොත් නම් බං මේකට එසේ මෙසේ ගාණක් නෙවෙයි පුතෝ හම්බ වෙන්නේ. ඒකනේ බං මට මැවිලා පේනවා. කවද්ද දැන් යන්නේ? හෙටම යමුනේ. ඔව් ඔව් බං වැඩි පස්ස ගහන්න නැතුව හෙටම යමන්. හෙලෝ කුං යපන් මේ ඔබ හෙට උදේ 8ට වගේ වරෙන් හරි. හරි බං මම ආරතර අම්බ ගහ ළඟ ඉන්න. ඔබ එතනට වරෙන්. හරි බං මං එතනට එන්න. ඔබ වැඩි ඕක ගැන ගියස්සේ කච කච ගන්න එපා බං. අම්මලාට එන වුණොත් එම ඔක්කොම ඉවරයිනේ. දන්නවනේ උඹ. නෑ බං බය වෙන්න දෙයක් නෑ. මම මේ එළියට ඇවිල්ලා තමයි ඔබට කෝල් එක ගත්තේ. හරි බං එහෙනම් අවුලක් නෑ. ඔයකටත් උඹ වැඩි ඕක අතපත ගන්න එහෙම යන්න එපා. අක්කා එහෙම දැක්කොත් එම දන්නවනේ. ඉවරටම ඉවරයි පුතෝ. නෑ බං අවුලක් වෙන්නේ නෑ. මං වැඩි අතපත ගන්න යන්නේ නෑ බං. මං ඒක අල්මාරිය උඩ තියලා තියෙන්නේ. හරි බං එහෙනම් මං හෙට උදේම අඹ ගහ ළඟට එන්නම්කෝ. එහෙනම් මං තියනවා බං. ඔබ වෙලාවට වරෙන්කෝ. මොකක් මේ අර හොල්මන නේද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. මල්ලි ඕ මොකද ඔය තනියම කියවන්නේ? තමුසෙට පිස්සුද එකපාරටම කාමරේට ඇවිල්ලා මාව බය කරන්නේ. කවුද ඉතින් බය කරේ? මං දැන් ඇවිල්ලා කතානේ කරේ. හොඳ කතා කිරිල්ල. යටි උගුරෙන් බෙරියන් දෙන්න වගේ කෑ ගැහුවේ අල්ලපු ගෙදර අක්කා වෙන්න ඇති එහෙනම්. තමුසේගේ කන ඇහුන් නැති හින්දා තමයි මං හයියෙන් කතා කරේ. කොයි වෙලේ හරි මට නූලක් දාන්න වෙන්නේ අරකට බය වෙලා නෙමෙයි මේකිට බය වෙලා. ඒ උනාට අර මල පෙරේති කොහමද අප්පා මෙහෙට ආවේ? ඒ කීටියා අරේනේ. හැබැයි මං අර රත්තරන් වගේ ගලගත්ත නිසා ඒක මගේ පස්සෙන් ආවද දන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්න විදියකුත් නැහනේ. අවුලක් නැහැ. කොහොමත් මං ඊට ඔක විකුණනවනේ. එතකොට කොහොමත් බය වෙන්න දෙයක් නැහනේ. හැබැයි මේව දෙයක් වුණා කියලා කාටවත්ම කියන්න හොඳ නැහැ. අඩුම තරමේ ඌකුන්ටවත් කියන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ. මොකද ඕකට කිව්වොත් නම් මට කනක් ඇහිලා ඉන්න වෙන්නේ. හෙට උදෙන්ම ගිහිල්ලා මේක දීලා එන්න ඕනි. මොකද්ද අප්පා මේ කාමරෙන් එන මේ මල පෙරේත ගඳ? මේකට චූගියාවක්ද? අම්මා ඉන්නම බෑ. මාටින් ඇයි? මොකක්ද යකෝ මේ කාමරෙන් එන මේ මල පෙරේත ගඳ? ගඳක් එනවා මගේ කාමරෙන්? නැතුව ඔය බලපන්. ඔබට හීනෙන් චූගියාවක්ද? පිස්සු දානේ. කෝ මට එන්නේ නෑනේ. උඹට ඉතින් ගඳක් සුවඳක් දැනෙන්න නහයක් තියෙන එකෙක්යි. කොහොමත් උඹ ඉන්නේ මල පෙරේතයා වගේනේ. නාන්නෙත් මාසෙකට එකපාරයිනේ. අනේ අම්මේ මේ උදෙන්ම චුරුචුරු ගන්න නැතුව ඉන්නවද? මල්ලි මෙන්න තමසෙට කෝල් එකක්. අප්පට සිරි උක්කුම්වද්ද දන්නේ. අවුව ටිකක් වැටුණ ගමන් මේ කොට්ට මෙට්ට ටික එළියටවත් දානවා. අරක කොහොම මේකේ හිටියද කවුද? හැබැයි දවස් දෙක තුනක් වහලානේ තිබ්බේ. ඒක නිසාද දන්නේ. ඔන්න මගුලේ ගිහින්ද මන් දන්නේ. මේකට කාබ්‍රියස් කරන්න කිව්වා විතරයි මාරු. වරෙන් කොහද ගෙදර? ජී අප්පා මේකගේ යට කලිසන් ඉඳන් ඇඳ ඇතුලේනේ. මොකක්ද මේ බුකෙට අප්පා මේ? උඹලාගේ අවසානේ බුදම්මෝ. උක්කුම් කියපන් නෙවෙයි ඔක්කොටම කලින් වෙලාව කීයද කියලා බලලා ඉඳපන්කෝ. අප්පට සිරි අටාමාරයි. අප්පට සිරි තමයි. කොහොමද කයිය? මම 8ට එනවා. උඹ ඇවිල්ලා ඉඳපන්කෝ. බලපන් මං ආවේ 7:55ට. දැන් විනාඩි 35ක් විතර ඉඳන් මම මෙතන. හරි පැය භාගයයිනේ පරක් වුනේ. පැය භාගයයි තමයි. හරි ඔහොම ඉඳපන්කෝ. මං තප්පරෙන් ඔතන. අනේ උඹගේ තප්පරේ ඉක්මනට වරෙන්. ඔන්න මං සංගාලා ආවා.
වෙලා ගියේ නෑනේ. අනේ මේ මගෙන් මොකුත් අහගන්න නැතුව ඉඳපන්. කෝ අරක ගෙනාවද? ඔව් බං ගෙනාවා. දැන් කොහෙටද ඕක දෙන්නේ? අර නානගේ තේ කඩේට යැපැත්තෙන් තියෙන්නේ ලොකු රත්තරන් බඩු කඩයක්. ඒකට දෙමුනේ. ඕක ගනීද? ඒවා කියන්නත් බෑ බං. මොකද මේකේ භාගයක් විතරනේ රත්තරන් තියෙන්නේ. අනිත් ටික ගල් වගේනේ. ඌ ගත්තේ නැත්තම් ඉතින් වෙන කඩේකට දෙමු. උගේ විතරක් නෙවෙයි රත්තරන් බඩු කඩ තියෙන්නේ. අර බැංකුව ගාව එකේ ඌනම් ගනී මං හිතන්නේ. හිත ඉන්න නැතුව යමන්කෝ දෙකක් තුනක් තියෙනවනේ. ඕකට හරි දීලා එමු. යමන්කෝ එන. මොකද ගුරුනාන්සි මේකයි කාරණාව. අමුල්ස බලවේගයක බලපෑම මෙහෙට තිබිලා තියෙනවා. හැබැයි ඉතින් ඊයේ ඉඳන් එකපාරට මේක නැති වෙලක් තියෙනවා. ඒ කියන්නේ අර ගැහණිගෙන් අපිට කරදරයක් වෙන්නේ නැති වෙයි නේද ගුරුනාන්සි? නෑ බය වෙන්න කාරි නෑ. එහෙම කිසිම කරදරයක් වෙන්නේ නෑ. නමුත් එහෙම එකපාරටම ඒක නැතුනේ කොහොමද කියලා තමයි මට තියෙන ප්‍රශ්නේ. අපි කොයිකටත් කියලා මේ වැලි ටිකම මතුරලා ගෙදරට ආරක්ෂාවක් දාමුකෝ. හොඳයි ගුරුනාන්සි. මොනවා? ඇයි ගුරුනාන්සි මේක හිතාගන්න බෑනේ මට. ඇයි ගුරුනාන්සි මොකද උනේ? මට දැනෙනවා අර අමුණුස බලපෑම ආයෙත් මේට බලපාලා තියෙනවා වගේ. මොකක්? පොඩ්ඩක් හිටියන. මේකනම් ලේසි වෙන එකක් නෑ. ඇයි ගුරුනාන්සේ මොකද්ද ප්‍රශ්නේ? මං ඔහෙට කිව්වා නේද තව බිල් වගේක් ගන්නවා කියලා. ඔව්. ඒක බිල්ල කියන්නේ ඔයාලගේ ගෙදරින්. මොනවා? ඒ කොහොමද ගුරුනාන්සේ අනික මෙහෙන් යන්න මොකද්ද හේතුව? ඒක තමයි උනේ මටත් හිතාගන්න බැරි. ඔයාලගේ කොල්ලා. ඇයි ගුරුනාන්සේ මේක හරියටම බලා ගන්න පුළුවන් අපේ ගෙදර තියෙන හඳුන අරන් ආවනම්. මං එහෙනම් කොල්ලව යවන්නද? අපේ උන්දා ගෙදර ඉන්නේ. උද්දාගෙන් ඉල්ලගෙන අරන් එන්න කියන්නකෝ. හොඳමයි ගුරුනාන්සේ. හරි ඔය පෙන්නුම් කරන්නේ මොනවද ගුරුනාන්සේ පෙන්නුම් කරන්නේ? ඔහෙලගේ කොල්ලයි තව කොල්ලු දෙන්නෙකුයි එකතු වෙලා ගිහින් තියෙනවා මෙහෙ එහා පැත්තේ ඔය ගෙදර තියෙන්නේ. අන්න ඒ ගෙදරට. මොනවා? අර ගෑණිගේ ගෙදරට? මේකේ පෙන්නුම් කරන විදියට නම් මේ ළමයි ටික ඒකේ ඇතුළටම ගිහිල්ලානේ. මොනවා? හැබැයි එතන හිටපු එක ළමයෙන් ඒ ගෙදර ඇතුලේ තිබිලා මොකක් හරි දෙයක් අරන් තියෙනවා. මේකේ පෙන්නුම් කරන විදියට නම් ඒ දේ ගත්ත නිසා තමයි මේ දේවල් මෙහෙම වෙන්නේ. කොල්ලෝ? ඇයි තාත්තේ? ඔබ කාගෙන් අහලාද අර එහාවත්තේ තියෙන අර ගෙදර ඇතුළට ගියේ? මේ අපි නිකන් ගියේ තාත්තේ. නිකන් තමයි. ඔය කොල්ලට ඉතින් සරකොල්ල වැඩක් නෑ. උඹලා ඒ ගේ ඇතුළේ තිබිලා මොන හරි ගත්තද? එහෙමනම් මොකොත් ගත්තේ නැහැ තාත්තේ. එතකොට අර අනිතුන් දෙන්න? මං හිතන විදිහට ඒ අයත් මොකොත්ම ගත්තේ නැහැ තාත්තේ. දැති වෙන්න විදියක් නැහැනේ ළමයෝ. දැන් මේකේ පෙන්නුම් කරානේ. ඕක ගත්තේ කවුද කියලා හරියටම පෙන්නුම් කරේ නැද්ද ගුරුනාන්සේ? එහෙම පෙන්නුම් කරන්නේ නෑ උන්නේ. මොකද ඒ නැති වෙලා තියෙන්නේ ඒ ගෑණිගේ හුනියන් යන්ත්‍රයක් වගේ එකක්. ඒ ගෑණි ඕකෙන් තමයි ඔය හැමදේම කරලා තියෙන්නේ. අනික ඒකේ තියෙන යක්ෂ දිස්ත්‍ය වැඩි නිසා තමයි මට මේකෙන්වත් එහෙම පෙන්නුම් කරන්නේ නැත්තේ. මාටින් අයියා හරි උකුන් අයියා හරි ගත්තද දන්නේ. ඔයකට මම දැනට ගෙදරට ආරක්ෂාවක් දාලා යන්නම්. හැබැයි ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඕක හොයාගන්න වෙනවා. එහෙම නැතුනොත් උන්නේ ඔක්කොම කම්මුතුයි. හරි ගුරුනාන්සේ මං ඕක ගැන හොයලා බලන්නම්කෝ. මට හිතුණා ඕක වෙයි කියලා. හිතුණා නම් කිව්වේ නැත්තේ. කවුද ඉතින් දන්නේ බං? ඒක නිකන් හරියට රත්තරන් වගේනේ. ඕකුම් බොරු කිව්වා වෙන්න බැරිද බං? ඒවා කියන්නත් බෑ බං. අපි දෙන්න පොඩි නිසා
අපිට රුපියල් 1000 දීලා මේකට සොට් එක දෙන්න ඇදුවද දන්නෙත් නැහැ. ඔව් නේ බං. අපි කීයකට හරි දෙයි කියලා හිතලා ඕකුන් එහෙම කිව්වද දන්නේ නැහැ. අනිවා එහෙම තමයි. දැන් මොකද කරන්නේ? අඩේ අර බලපන් ගුණේ මාමා එනවා. ගුණේ මාමා? ඔව් බං අර බලපන්කෝ. එදා ටැටරේට උන සිද්ධියට අපි වල්ලලා මුල්ලෙන් තියද දන්නේ නැහැ බං. ගුණේ අපිට ගායිවද්ද බං? ඒවනම් කියන්න බෑ පුතෝ. අපි මේක ගුණේ මාමට පෙන්නමු. එතකොට ඕක ෂේප්පේ. ඒගොල්ල පොරගෙන් හිමීට අහගමු මේක රත්තරන්ද නැද්ද කියලා. ඕක අපිට මොත්තේ පාරක් දාලා සොට් එක දෙයිද දන්නේ නැහැ. උඹට පිස්සුද? එහෙම ගන්න අපි ඕක උට දෙන්න එපයි. එහෙනම් ආවම අහලා බලපන්කෝ. අනික මේක නිකන් තියෙන එකේ තේරුමකුත් නැහැනේ බං. අපි කීයකට හරි ගුණේ මාමටම මේක පටවලා දාමු. හැබැයි මේ සොච්චමකට නම් බෑ පුතෝ. අඩුව 50000ක්වත් ගන්න ඕනේ. බං උඹලා දෙන්න හම්බ වෙනකන් තමයි හිටියේ. එදා කොහොම හරි කට්ටි පැනලා බැනගත්තා නේද? එහෙම නෑ ගුණේ මාමේ. වෙලාවට මං කොම්පැනිට පචයක් කියලා එක හදාගත්තේ. නැත්තම් ඉතින් මගේ මුළු සේතතම ඉවරයිනේ. උඹලා දෙන්න එදා හම්බ වුණා නම් මං තොපි දෙන්නව හංවඩු ගහනවා. මොකද උඹලා දෙන්න දැන් මෙතන කරන්නේ? මොකුත් නෑ ගුණේ මාමේ. අපේ මේ මාටියට රත්තරන් ගලක් හම්බ වෙලානේ. මොකක් රත්තරන් ගලක්? ඔව් ගුණේ මාමේ. කෝ පින්නම් බලන්න. අතට නම් දෙන්න බෑ හැබැයි. හරි පින්නහන්කෝ. මේ තියෙන්නේ. කෝ පොඩ්ඩක් ලං කරන්. මොනවා රත්තරන් ඉන්න. කොහෙන්ද බං ඔබට මේක හම්බ වුනේ? කොහෙන්ද කින්ද මන්ද ඉතින් ගුණේ මාමට වැඩක් නෑනේ. උඹලා මේක ගැන වෙන කාටවත් එහෙම කිව්වේ නෑනේ. නෑ ගුණේ මාමේ. ඇයි? මෙහෙම කරමු. මං උඹලට මේකට ගාණක් දෙන්න. උඹලා මේක මට දීපල්ලා. කීයක්ද දෙන්නේ? මම උඹලට ඕකට රුපියල් 5000ක්ම දෙන්න. 5000කට මේක දෙන්න? ගුණේ මාමා හිතුවද අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා? ඕක මේ ගල් කෑල්ලක් නේ බං. අනික ඕකේ ඔය පේන තරමට රත්තරන් නෑ බං. ගුණේ මාමා කොහොමද හරියට මෙහෙම කියන්නේ? ගුණේ මාමා අපිට බෝලේ බස්සලා මේකට සොට් එක දෙන්න නේද යන්නේ? උඹලට මේ පිස්සුද? මම මේ ඇත්ත කිව්වේ. උඹලට මේ ඕක දෙන්න බැරි නම් කියපන්. මට මේ වැඩ තියෙනවා. ඉක්මනට යන්න ඕනේ. හරි එහෙනම් ගුණේ මාමා යන්න. අපි මේක වෙන කාට හරි දෙන්න. හරි එහෙනම් දීපල්ලා. මං එහෙනම් යනවා. අඩේ අන්න ඇත්තරම ගුණේ මාමා යනවා. ඒ කියන්නේ ඇත්තරම මේක වටින්නේ නැද්ද දන්නේ නේ. නෑ බං ගුණයා කතා කරපු විදියට අනිවාර්යෙන්ම මේක වටිනවා. ඔන්න බලපන් අනිවාර්යෙන්ම ඕක හැරිලා ආපහු එනවා. මේ කොල්ලෝ දැක්කනේ කියලා කට ගන්න උනේ නෑ. ඇයි? උඹලා දැන් ඕක කීයකටද දෙන්නේ? 50000කට දෙන්නේ. ඊට වඩා 7ක් අඩු නෑ. මොකක් 50000ක්? ඔව්. අම්මෝ 50000කට නම් බෑ. හරි එහෙනම් ගුණේ මාමා යන්න. අපි මේක වෙන කාට හරි දෙන්න. මෙහෙම කරමු. මං ඕකට උඹලට රුපියල් 25000ක් දෙන්න. බෑ මේ ඔය සොච්චමකට නම් බෑ ගුණේ මාමේ. කරනෝ නම් රුපියල් 50000කට කරමු. නැත්තම් ඕනි නෑ. ගුණේ මාමා යන්නකෝ. අපි මේක වෙන කාට හරි දෙන්න. පොඩ්ඩක් ආපහු ඕක පින්නපන්කෝ. හරි වැඩේ කරමු. උඹලා දෙන්නයි නම් හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ වරෙන් කොහෙනම් මම මේක ගන්න. හැබැයි පුතෝ කාටවත් දෙන්න එපා හරි. හරි ගුණේ මාමේ. එහෙනම් අපි කාටවත්ම දෙන්නේ නෑ. දෙන එක විතරක් නෙමෙයි. උඹලා ඕක ගැන කාටවත්ම මීකේම ගන්නව නෙමෙයි. නෑ ගුණේ මාමේ. හරි අපි ගුණේ මාමලා දිහා හවස් වෙලා එන්නම්කෝ. මං එහෙනම් යනවා. අනිවාර්යයෙන්ම වරෙල්ලා හොදේ. හරි ගුණේ මාමේ. අපි ඉතින් දෙයක් කිව්වොත් කිව්වා තමයි. කොහොමද ගුණයාගේ කපටිකම? ඒකනේ බං. මම දන්නේ නැද්ද ඕක ගැන? ඕක ලෝක කපටියක්. හරි බං. අපි එහෙනම් හවස් වෙලා ගිහින් එමුකෝ. අඩේ 50000ක් හම්බ වෙන්න යන්නේ නේ. ඒකනේ බං. අම්මේ දැන් ඔයාට හොඳයි නේද? මොකද අම්මේ ඔයාට උනේ? අනේ මන්ද දුවේ මොන වුණාද කියලා මටත් හිතා ගන්න බෑ දුවේ. මම මේ ගොන් වස්සගේ කාමරේ අස්කර කර හිටියේ. අන්නම් මට කෝල් එකක්. දුවේ ඔය ෆෝන් එක පොඩ්ඩක් ගන්නකෝ. නංගියේ අක්කේ ඔයාලගේ කොල්ලා ඉන්නවද? ඔව් නංගියේ. ඇයි? මට පොඩි කාරණාවක් දැනගන්න ඕනි. මොකක්ද නංගියේ? අක්කලාගේ කොල්ලයි අපේ කොල්ලයි අර අනිත් කොල්ලයි මෙහෙ ආපු වෙලේ අර එහා පැත්තේ ගෙදරට ගිහිල්ලානේ. මොනවා? ඔව් අක්කේ ඒ ගිහිල්ලා මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඒ ගෙදර තිබිලා මොන හරි අරන් තිනවා. මම මේ කෝල් එක ගත්තේ අක්කලාගේ කොල්ලවත් එහෙම එකක් ගත්තද කියලා අහන්න. මේ උඹලා අරේ ගෙන් අර ගෙට රිංගලාලු නේද? උඹලා රිංගලා මොනවද ගත්තේ? මොන ගෙදරටද? මොන ගෙදරටද කියලා දන්නේ වගේ අහන්නේ. හුට්ටා බඩු පත්තු වෙලා වගේ. ඉක්මනට කියපන්. අර මනුස්සයාට වෙලා යනවා. මොන හරි ගත්තද? නෑ අම්මේ මේ මොකුත් ගත්තේ නෑ. අපේ කාණන් කියනවා මොකුත් ගත්තේ නෑ කියලා නංගී. හරි අක්කේ මම බලන්නම්කෝ. අක්කා කොයිකටත් අර අනිත් ළමයාගෙනුත් ඕක ගැන පොඩ්ඩක් අහලා බලන්නකෝ. හොඳයි නංගියේ මං අහලා බලන්නම්කෝ. මොළ මගුලයි. උඹලා මොකටද ඒ ගෙදරට රිංගුවේ ආ?
මේ අපි ගියේ නෑ අම්මේ. අර මල්ලි තමයි යන් කියලා අපිවත් එක්කන් ගියේ. මං උඹලට යන්න කලින් කියලා තමයි එකන් ගියේ. කොහෙවත් රින්ගන්න එහෙම නැහැ කියලා. ඇයි අම්මේ මොකද්ද වෙලා තියෙන්නේ? තාම නම් මොකුත් වෙලා නැහැ. මට ආරංචි වෙයිනේ. මොකෝ බං මට එන්න කිව්වේ? මාර වැඩේ බං. ඇයි මොකෝ? අපේ අම්මලා දැනගෙන බං අපි අර ගෙදරට ගියා කියලා. නෑ. ඔව් බං එහෙන් කතා කරලා අපේ අම්මට කිව්වා. මොනාද කියලා තියෙන්නේ? අපි ඒ ගෙදරින් මොනාරි අරගත්තද කියලා අහලා. අප්පට සිරි වෙනවනේ. ඒකනේ. ඒත් බං ඉතින් ඒක ගන්නව කවුරුත් දැක්කේ නැහනේ. ඒක තමයි බං මටත් හිතා ගන්න බැරි. මොකක් හරි කෙලියක් වෙලාවක්ද දන්නේ. එහෙම කිව්වේ උඹලගේ කවුද පුංචිලාද නැන්දලාද කාටද අර යක්ෂණිගේ මොකක් හරි කරදරයක්වත් උනාද දන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ බං. එහෙම ඉතින් කරදර කරනව නම් අපිට එපයි බං කරදර කරන්න. මොකද ඒ ගල තියෙන්නේ අපි ළඟනේ. අනේ මන් දන්නේ නැහැ බං මට නම් හිතා ගන්න බෑ. එහෙනම් ඒ යක්ෂණිය එන්නේ නැත්තේ මේ ගල පිටිපස්සේ තමයි. ඒක තමයි මං ඊයේ රෑ දැක්කේ. මාටියෝ ඕ මොකද බං? නෑ බං මොකුත් නෑ. අපි ඉක්මන් කරලා ගිහිල්ලා මේක ගුණේ මාමට දීලා එමු බං. ගුණේ මාමා හවස් වෙලානේ බං එන්න කිව්වේ. තාම හවස් වෙලා නැහනේ. හවස් වෙන්න ඕනේ නැහැ බං. දැන් ගුණේ මාමා ගෙදර ඇතිනේ. යමන්කෝ අපි ඉක්මන් කරලා දීලා එමු. හරි එහෙනම් යමන්කෝ. අඩෝ මම මේ රුපියල් 50000ක් අත්ත ගෑවමයි බං. මාත් බං අපි දැන් මොකද මේකට කරන්නේ? ඉඳා මේ 25000 ඔබ තියාගනින්කෝ. මේ 25000 මගේ. මම මේ කල්පනා කරන්නේ මේකෙන් දැන් මොනවද කරන්න කියලා බං. මොන හරි කරමු. මගේ වෙලාවට මේක මට හම්බ වුණේ. අර ගොන්නාඹු දෙන්න දන්න වෙයි මේකේ තියෙන වටිනාකම. වෙලාවට මං උන්ට සැරුණේ නැත්තේ. ඒ වුණා නම් ගොන් දෙන ආයෙත් උවනවනේ. මට පේන්නේ මේක නම් ලක්ෂ 10ක් 15ක් වටිනවා වගේ. මොකට උඹ කිව්වේ? මොකද්ද අපේ 아무තු කටහඬක් ඇහුනේ? ඕකට ගන්නේ වෙයි බොල. ඕක මගේ. ඒක තමයි ඊයේ හවසත් හොඳට හිටිය මිනිස්සයානේ. ඔව් මාත් දැක්ක කඩේට වෙලා තේකොකුත් බිබී හිටියා. මං කතාත් කරලා ආවේ. කොයි වෙලේද මේක වුනේ? වෙලාවක් නම් හරියටම දන්නේ නැහැ රාලාමි. මම උදේ ට්‍රැක්ටරේ ඉල්ලගෙන යන්නම් කියලා තමයි ආවේ. ඒ වෙලේ තමයි මාත් දැක්කේ. ඔහේ තව ටිකකින් පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දීලා යනවකෝ. මරණ පරීක්ෂණෙත් කරාම මොනවද වෙලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්නේ. හොඳයි රාලාමි මම පොලිසියට ඇවිල්ලා එන්නම්කෝ. ඒ උක්කුම් අර බලපංකෝ. මොකද්ද? ගුණේ මාමලා ගෙදර එන සෙනගක් ඉන්නවනේ. අඩේ ඕනේ. ගුණේ මාමා දානයක්වත් දෙන්න යනවද දන්නේ නැහැ. අඩේ ඒව කියන්නත් බෑ හැබැයි. යමන්ද පොඩ්ඩක් බලලෙන්න. යමන්. කොහෙද මේ යන්නේ? ඇයි? අපි ගුණේ මාමා හම්බ වෙන්න ආවේ. ගුණේ මාමා යන්නම ගිහින් කොල්ලෝ. කොහේ? මෙහෙන් යන්න ගිහිල්ලාද? නෑ බං මැරිලා. මොකක් මැරිලා? කොහොමද බං එහෙම උනේ? ඊයේත් හොඳට හිටියානේ. ඒකනේ බං. මේ පොඩ්ඩක් එහාට යමන්කෝ. උඹට දෙයක් කියන්න තියෙනවා. මොකද බං? දැන් නම් උඹට මේක කියන්නම වෙන සීන් එකක් තියෙන්නේ බං. මොකද්ද? මට හිතෙන්නේ අර ගල නිසා තමයි බං ගුණේ මාමා මැරෙන්නේ නැත්තේ. ඒ කිව්වේ? එදා රෑ මං උඹට කෝල් කරපු වෙලේ අර උදේ පාන්දරම අපි ඕක විකුණන්න යන් කියලා. ඉතින් ඒ කතා කරලා ඉවර වෙලා මම ගෙට යන්න හදදිම අර යක්ෂණේ මගේ පිටිපස්සෙන් ආවා බං. මොකක්? ඔව් බං. දැන්ද උඹ ඕක කියන්නේ? උඹ ජොරුතොරු ගාන නිසා තමයි බං මං උඹට ඕක කිව්වේ නැත්තේ. මොකද බං අපි දැන් කරන්නේ? දැන් ඉතින් කරන්න තියෙන්නේ ඉක්මනින් මෙතනින් මාරු වෙන එක. ඒ පාර මොකද? අර ගල. ඉතින් ඒක ගේ ඇසවත් තිබිලා කාට හරි හම්බ වුණාද දන්නේ නේ. අපට සිරි ඒවනම් කියන්න බෑ පුතෝ. අපි තමයි ගුණේ මාමගේ මරණයට හේතුව කියලා අපි මාට්ටු වෙයිද බං? පිස්සුද උඹට? එහෙම කොහොම මාට්ටු වෙන්නද? අනික ඕක අපි ගිනාව කියලා කවුරුත් දන්නේ නැහනේ. ඒ වුණාට ඒ ගලේ අපේ ඇඟිලි සලකුණු තියනවද දන්නේ නැහනේ. ඔබ්ඩේ ඔව්නේ. ඒකනේ. මොනා කරන්නත් අපි ඉක්මනට මෙතනින් මාරු වෙලා යමන්කෝ. බලපන් බෝක කලින් කිව්වනම් අද ගුණේ මාම ජීවත් වෙනවනේ. කවුද බං දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා? කවුද නෙමෙයි ඊළඟට ඕක වෙන්නේ අපිට. ඒක නිසා අපි ඉක්මනටම මේක ගැන උඹලගේ අම්මට කියමු. ඔබට පිස්සුද? අම්මා මේක දැනගත්තොත් එහෙම මාව එල්ලලාම ගහයි. ඕක නොකිය ඉඳලා අර කැවිලා අපි ඔක්කොටම සොට් එක දුන්නොත් මොකද කරන්නේ? ඒකනේ බං මට තේරෙන්නේ නැහැ බං. අපි උඹලගේ ලොකු අම්මලාට මේක ගැන කියමුද? ලොකු අම්මලාට? ඔව් එතකොට මොකක් හරි කරන්න පුළුවන් වෙයිනේ. මොනා කරන්නත් බං දැන් ඉතින් අපේ ළඟ ගල නැහැනේ. ඒක තමයි අවුල. මොකද අප්පා මං දැන් කරන්නේ? අම්මා මේක ගැන දැනගත්තොත් ඉන්නම් මං ඉවරටම ඉවරයි. අර ගලවත් තිබ්බනම් ලොකු අම්මලා ගෙදර ගිහින් හරි දීලා ඉන්න තිබ්බා. දැන් ඒකත් නැහැනේ. මොකද අප්පා මම දැන් කරන්නේ? මේ අර ගල නේද? කොහොමද අඩේ එකපාරටම මේක මෙතනට ආවේ? මං දැන් කාමරේට එනකොට මේක මෙතන තිබෙන්නේ නැහනේ.
හෙලෝ උකුම් කියපන් උඹ දැම්ම මේ එනවද ඇයි මොකක් හරි අවුලක් වද්ද නෑ ලොකු අවුලක් නෑ උඹ ඉක්මනට මෙහෙට වරෙන්කෝ ඉඳපන් මං සංගාලා එන්න මොකෝ බං මේ එළියට වෙලා උඹ නිකන් බය වෙලා වගේනේ මොකෝ යමන්කෝ ගෙට උඹට බඩුවක් පෙන්නන්න මොකද්ද වරෙන්කෝ මේ අපට සිරි මේ අර ගල නේද කොහෙන්ද උඹට ඔක හම්බ වුනේ මම ඇඳට වෙලා කල්පනා කර ඉන්නකොට එකපාරම මේක බිමින් මතුණා බං මොකක් බිමින් මතුණා ඔව් බං කොහොමද බං එහෙම වෙන්නේ ඒක තමයි බං මටත් හිතා ගන්න බැරි දැන් තමයි බං වෙලාව මේකත් අපි ළඟ තියෙන එකේ අපි උඹලගේ ලොකු අම්මට කෝල් එකක් දීලා විස්තරේ කියමු කියලා මේකත් අරන් එහෙකින් අර ගෙදරින්ම තියලා එමු එතකොට ඔක්කොම හරියයිනේ කියන එක නම් අවුලක් නෑ බං කියන්න නම් පුළුවන් ඒත් අනිවා ලොකු අම්මා මේක අපේ අම්මට කියයි බං ඒ මොනුනම් පුතෝ මං ඉඳලා ඉවරයි ඔබ දන්නවනේ අපේ අම්මගේ හැටි ඒක නම් එහෙම තමයි බං ඒ වුණාට ඉතින් අපිට දැන් මේ වෙලාවේ කරන්න දෙයක් නැහැනේ අනික මේක තවත් මෙහෙ තියාගෙන හිටියොත් ගුණේ මාමට වෙච්ච දේ තමයි අපිටත් වෙන්නේ අපිට විතරක් නෙමෙයි බං අම්මලාට එතකොට තව කී දෙනෙක්ට මොනවා වෙයිද කියලා කවුද දන්නේ පොඩ්ඩක් ඉඳපන්කෝ එන මං ෆෝන් එක අරන් එන්න කෝල් එකක් දීලා බලමු උස්සන්නේ නැද්ද නෑනේ තව පාරක් කොහොම ගනින්කෝ අක්කේ කියන්න මේ අම්මා නෙමෙයි ලොකු අම්මේ මේ මම මාටින් පුතා පුතේ කියන්න ලොකු අම්මේ මම මේ ලොකු අම්මට කෝල් එකක් ගත්තේ පොඩි දෙයක් කියන්න මොකද්ද පුතේ හැබැයි ලොකු අම්මේ මේක අපේ අම්මලාට නම් එහෙම කියන්න එපා ඒ මුනොත් මං ඉඳලා ඉවරයි හරි පුතේ මං කියන්නේ නෑ මොකද්ද අපි එදා ඔහේ ආවේ එදා අර වත්තේ තියෙන ගෙදර තිබිලා මට පොඩි ගලක් හම්බ වුණා ඉතින් මම ඒක මෙහෙ අරන් ආවා මොනවා ඒක දැන් තියෙන්නේ ඔයා ගාවද ඔව් ලොකු අම්මේ ඕක ඉක්මනට අපිට ගෙනත් දෙන්න දරුවෝ ඕක නිසා අපි හැමෝම ලොකු අමාරුවක වැටලා ඉන්නේ ඒක තමයි ලොකු අම්මේ මම මේ කෝල් එකක් ගත්තේ එහෙනම් ඔයා ඕක ඉක්මනට අපිට ගෙනත් දෙන්නකෝ අනේ ලොකු අම්මේ මේක අපේ අම්මට නම් කියන්න එපා හොඳේ ඒ මොනොත් දන්නවනේ අපේ අම්මගේ හැටි බලමුකෝ මොකද කිව්වේ ගෙනත් දෙන්න කියලා තමයි බං කියන්නේ ඒත් කොහොමද බං අපි දැන් එහෙ යන්නේ අම්මලාට බොරුවක් කියලා අපි කොහේ හරි යනවා කියලා තමයි යන්න වෙන්නේ ඒත් බං කොහේ යනවා කියලාද යන්නේ අපි කියමු උඹලගේ කොහේ හරි යනවා කියලා යන්න දෙයිද කියන්න බෑ ඉතින් කොයිකටත් කියලා බලමුකෝ අවද්ද දැන් යන්නේ මේ හෙට තමයි නැන්ද යන්නේ ගිහින් වැඩි දවසක් ඉන්නේ නැහැ නැන්ද ඉක්මනට මෙනවා ඕනනම් ඉතින් එක දවසක් විතර පරක්කු වෙයි එහෙනම් ඉතින් පරිස්සමෙන් ගිහින් එන්නකෝ අම්මේ මං දැන් මෙහෙම උකුල්ලගේ ගෙදර යන්නද ඒ මොකටද අද රැට මං එහෙ ඉන්න මොකද උදෙන්ම යන්න ඕනිනේ නැත්තම් ඉතින් පාන්දරම මෙහෙන් නැගිටලා යන්න ගියාම එපා වෙනවනේ ඕ නැන්දේ ටිකක් දුර යන නිසා උදෙන්ම යන්න ඕනි අර මගේ හෑන්ඩ් බෑග් එකේ පර්ස් එක ඇති ඒකෙන් රුපියල් 2000ක් විතර ගන්නවා මොකද මගට යනකොට අතේ කීයක් හරි තියෙන්න එපේ ගුරුන්වාසේ අර ගල තියෙනවා කොහෙද ගුරුන්වාසේ කිව්වා හරි අර ළමෙක් තමයි ඒක අරන් ගින් තියෙන්නේ ඒක තමයි මම උන්නේට කිව්වේ හිට ඒක අරන් ගිහි ගුරුන්වාසේ ඒක හොඳයි එහෙනම් ඉතින් හෙට ඔක ගෙනාවම අපි වැඩේ හෙටම පටන් ගමු මොකද මේවා පරක්කු කරන්න බෑ හරි ගුරුන්වාසේ මම ගල ගෙනාපු ගමන් ගුරුන්වාසේට කියන්නම්කෝ ඒක ගෙනාව ගමන් සුදුරෙක් දෙකින් වහලා ඒක අරන් තියන්න මොකද ඔය ගලින් ඔය ගෑණි හැම දෙයක්ම කරේ ඕක ආපහු තමන්ගේ වාසස්ථානෙට එනවා කියන්නේ ඉතින් මොනවා වෙයිද කියලා කවුද දන්නේ ඕක ආවා කියන්නේ හැබැයි ඒ ගෑණි තවත් බලවත් වෙනවා මොනවා ඒක නිසා තමයි මම කිව්වේ ඕක සුදුරුදි කැලකින් වහලා තියන්න කියලා හරි ගුරුන්වහන්සේ මං එහෙනම් ගුරුන්වහන්සේ කිව්ව විදිහටම කරන්නම්කෝ අපි එහෙනම් හෙට ඕක ඉවරයක් කරලා දාමුකෝ ඇයි ගුරුන්වහන්සේ මට එන්න කිව්වේ අපිට හෙට කරන්න වැඩක් තියෙනවා වැඩක් කිව්වේ බලගතු ආත්මයක් කෙලවන්න තියෙනවා අම්මෝ සෑහෙන කාලයකට පස්සේනේ ගුරුන්වහන්සේ වැඩක් බාරගෙන තියෙන්නේ කොහේ එකක්ද ගුරුන්වහන්සේ වෙන කොහෙවත් නෙමෙයි බං අපේ ගමේම තමයි ඉතින් ගමේ කිව්වේ අර ඌනි අම්මන්තර එහෙම කරේ අන්නේ ගෑණිගේ ආත්මය ඔබ දන්නවනේ මොකක්ද අර මැරිච්ච ගෑණිගේ අම්මෝ ගුරුන්වහන්සේ මොකෝ ඔබ බයද බය නැද්ද ගුරුන්වහන්සේ ඔය ගෑණිව නම් කාටවත් මෙල්ල කරන්න බෑ ගුරුන්වහන්සේ දන්නවනේ අපේ අප්පෝච්චිගේ පුස්කොළ පොත්වල ඔය මොනයක්වත් මෙල්ල කරන්න ක්‍රම තියෙනවා බොල ඒක නිසා ඔබ බය නැතුව ඉඳහන් අපේ අප්පෝච්චි තමයි ඒ කාලේ ලංකාවේ හිටිය හොඳම ගුරුන්වහන්සේ ඒ උනාට මට නම් බයයි ගුරුන්වහන්සේ ඔබ මොකටද බය වෙන්නේ ඔබ ඉන්නේ මගේ අත්උදව්වටනේ අත්උදව්වට කියලා නෑනේ ගුරුන්වහන්සේ වැඩේ ගැස්සුනොත් ඉතින් අත්උදව්වට ඉන්න එක කියලා නෙවෙයිනේ ඔක්කොම කම්මුතුයිනේ ඔබ බය නැතුව ඉඳපන්කෝ මං එක බලා ගන්න ඔය ළමයි මොකට ඔය වගේ දෙයක් ගත්තද අපි මෙච්චර දෙයක් දන්නේ නැහැ ලොකු අම්මේ දන්නවනම් මං ගන්නෙත් නෑ මොකටද ඔයාලා ඒකට ගියේ මේ අපි මේ නිකන් අන්නේ ගියේ දැන් ඔය ළමයි මෙහෙ ආවා කියලා අම්මලා දන්නේ නැද්ද නෑ ලොකු අම්මේ අම්මට හොරෙන් ආවේ ඔව් අපේ නෑදෑ ගෙදරට යනවා කියලා අනේ මන්දා
මොකද්ද මාටින් අයියෝ ඔයා මේ කරේ? මම කිව්වනේ කිසිම දෙයක් අතපත ගන්න එපා කියලා. කවුද බං ඉතින් දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා? එහෙ කෙනෙක් මැරුණත් එක්ක බං ඔය ගල නිසා. මොකක් මැරුණා? ඔව් බං. ඒකයි අපි කෝල් කළා ඇත්තම කිව්වේ. මොනවාද බං අර කරන්නේ? අද පූජාවක් තියන්නේ ලෑස්ති උක්කුන් අයියේ. ඒයි ඒක කරලා තමයි ඒ යක්ෂණේව එලවන්න ලෑස්ති. අප්පට සිරි ඒ කියන්නේ දැන් මේක කරනවද? නෑ උක්කුන් අයියේ. ඕක කරන්නේ රෑ වෙලා. දැන් ඔය ලෑස්ති කළා එම තියන්නද කොහෙද හදන්නේ? එතකොට රැට ලේසියිනේ. අක්කේ නංගියේ කොහෙද මේ? අද ගියේ නැද්ද? මම මේ උදෙන්ම කඩේට ගිහින් එන්න කියලා අක්කේ. ගියේ නැද්ද කියලා ඇහුවේ. ඇයි ඊයේ ඔයාලගේ පුතා කොහෙද නෑදෑ ගෙදරක යනවා කියලා අපේ කොල්ලත් එක්ක කරගෙන ගියේ? මොකක්? ඔව්. අපේ එකා කිව්වේ නම් අක්කලාගේ කාගේ දෝ ගෙදරක යනවා කියලානේ. මොනවා? ඔව් ඔන්න උදෙන්ම නැගිටලා දෙන්නම ගියේ. මොනවා? එතකොට කොහෙද මුන් දෙන්න ගියේ? මං හිතුවේ අක්කලාගේ කාගේ හරි දිහා යනවා කියලා. කලින් සැරේකුත් ගියානේ. ඒකයි මං යන්න කිව්වේ. ඈ නංගියේ බලන්නකො මේක කිව්වද? මට කිව්වේ නංගිලාගේ කොහෙද යනවා කියලානේ. ඒකයි මමත් යන්න කිව්වේ. නැත්තම් මං යන්න දෙන්නේ නෑ. කෝල් එකක්වත් දීලා බලමුද? මං කෝල් එකක් නම් ගත්තා. ෆෝන් එකක්වත් වැඩ කරන්නේ. බලමුකෝ කොයි වෙලේක හරි එන්නේ නැතයි. වරෙන්කෝ අපේ එකා ගෙදර. බම් මේක අපව් මේ වත්තේම හදන්න ඕනේ උනේ. කවුද දන්නේ උක්කුන් අයියේ? මේක හොඳට අහගන්න ඕනි තේරුණාද? විශේෂයෙන්ම ඔය තුන්දෙනා. ඔය තුන්දෙනානේ මේකට සම්බන්ධ. ඒක නිසා මම මේ කියන දේ පැහැදිලිව හොඳට අහගන්න ඕනි තේරුණාද? ඔව් ගුරුනාථසියේ. මම දැන් මේ පූජාව කරද්දී ඔය ආත්මය මෙතනට එනවා. මොකක් මෙතනට එනවා? ඔව් ඒ ආවම තමයි අපිට ඔය ආත්මය බැඳලා හිර කරගන්න වෙන්නේ. ඔය ආත්මය ආවම ඔය ළමයි කලබල වෙලා එහෙම දුවන්නේ එපා හරිද? එහෙම වුණොත් ඉතින් මම කියන්න ඕනේ නැහැනේ මොකද්ද වෙන්නේ කියලා. තේරුණානේ? ඔව් සීයේ. මේ ඔක්කොම මට නම් බද්දෙන් බයි බෑ බං. උඹට විතරක් නෙවෙයි බං. දැන් නම් මටත් බයයි. එහෙනම් මම දැන් වැඩේ පටන් ගන්නවා. මේ බොය කොප්පිය හරියට ලෑස්ති කරගනින් තේරුණානේ? ඕගුරුනාන්සේ මං එක ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ ඔය පෙරේතාත්මය ආවම එහෙම මේ කඩාගෙන බිඳගෙන දුවනවා එහෙම නෙමෙයි. තේරුණානේ? හරි මං ඒක කරන්නම්කෝ. නිල්පාට මල්ලි තියෙන ටිකනේ. ඔව්. ඉක්මන් කරන්. හරි ඉවරයි ගුරුනාන්සේ. අනේ මොකද්ද බං ඒ සද්දේ? කවුද බං දන්නේ? එදා මේ ගේ අසීදිත් ඔය වගේම නිකන් අමුතු උණගක් එක්ක ඔය වගේම සද්දයක් තමයි බං ආවේ. මෙන්න මේක ආවා. මේ කවුරු ගුරුනාන්සේ කිව්වා වගේම අර මේ තුවන්නේම නෑ හරිද? ඔපඩ සීනි වෙනවා. මොංගින් සවරවන ගුරුනාන්සේ මම එක ලෑස්ති කරගෙන ඉන්නේ. කුප්පිය මුඩිය ඇරලා තියෙන්නේ. ඕ ගුරුනාන්සේ මට ලබයි නෑ ගුරුනාන්සේ. මම තෝකට වගේ ඉඳපන් බෝල. අනේ අපිට මොන හරි වෙයිද බං? කවුද බං දන්නේ? මොකද සෙල්ලම් දැන් ඉවරයි. දැන් ඉතින් මං කියන දේ අහලා කලින් මේ කුප්පියට. මොකක් කුප්පියට යන්න? උඹලට බෑ බොල එහෙම මගෙන් පිටින් යන්න. මේක මගේ තන. මගේ නවාතන. මෙතන වැඩ වෙනවනේ මට ඕන විදියට.
දමෝකෝ අඩේ මාටියෝ අඩේ දියේ මාව බේරගන්නකෝ ඔබට සිරි වෙනවනේ වැඩේ ගැස්සෙයිවත්ද අතාරපන් කිව්වේ ඔය ළමයව මට බෑබල අත මම මේකව ඉවරයක් කළා තමයි පස්ස බලන්නේ ඔකාග මාව ඉවරයක් කරන්න අඩේ ඕකෝ බේද බේක මාව මරා දාදනවා වැඩේ හරිද ගුරුනාන්සේ දැන් බය වෙන්න කාරි නැහැ වැඩේ හරි අමෝ තා පොඩ්ඩෙන් මන් තුනේසු ආය ඌ කයින්නේ නැති වෙන්නේ නේද ගුරුනාන්සේ ආයේ එක කොහෙන්නද දැන් ඌ කයින් යන කුප්පියස්සේ මේ කුප්පියට මොකද ගුරුනාන්සේ දැන් කරන්නේ කොන්නෝ යාර දී ටික තිබ්බ මල්ලට දාපන්කෝ මං යද්දි අරන් යන්න හොඳට මුඩිය තද කරානේ ඔව් ගුරුනාන්සේ අම්මේ ඔන්න අපි ආවා ආවද තොපි දෙන්න ඔපට සිරි වෙනවා ඔක්කොම මට පේන විදිහට ලෝකු අම්මා බඩු පත්තු කළා වගේ මටත් හිතෙන්නේ එහෙම තමයි බං කොහෙද උඹලා දෙන්න ගියේ ඇයි අම්මේ මං අම්මට කියලානේ ගියේ අපි ගියේ මේ කොහෙද මේ උකුල්ලගේ මේ පොඩි ගමනක්නේ අපි දන්නා කියලා හිතන් ඉන්නේ ඔව් අපි සේරම දන්නවා ඔපට සිරි වෙනවා ඕගොන් වරෙන් ඔහොම ඉඳපල්ලා කිව්වේ වරෙන්කො කොයි වෙලේ හරි ගෙදර එන්න එපයි